යාළුවනේ බාන්නකො මගේ රතු පාට ෆයිටර්ස්. ඔයා මෙයාලට ආසයි නම් කමෙන්ට් එකක් දාන්න. අනිත් එක මේ මට මේ ෆයිටර්ස්ගේ වර්ගේ නන්නේ නෑ. මට මේ ෆයිටර්ස්ගේ වර්ගේ කමෙන්ට් එකක් දාන්න. තව ෆයිටර්ස් කෙනෙක් ඉන්නවා තැඹිලි පාට එක්කෙනෙක්. මෙයාගේ වර්ගේ කමෙන්ට් එකක් දාන්න යන්න. කමෙන්ට් එක දාද්දි තැඹිලි පාට ෆයිටර්ස්ගේ වර්ගය කියලා දාලා අනිත් එකෙන් දාන්න රතු පාට ෆයිටර්ස්ගේ වර්ගය කියලා. මෙන්න ඉන්න රතු පාටයි දෙන්නම. අනිත් වැඩිම වරල තියෙන කාගෙද කියලා බලන්න. බීට් කරන්න හොඳ කවුද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බලන්නකො අපි බලමු කවුද වැඩිම වස කියලා මේගොල්ලෝ. අපි දැන් බලමු. මෙයාලා මොනවද කරන්නේ? අම්මෝ රතු පාට එක්කන වසයි වගේ. මම ඊට කලින් මෙයාලා වසයිද කියලා බැලුවේ නෑ. මම මාළු කොටා ගන්න මම කොටනවට කැමතිත් නෑ. බොරුවට ලස්සනට ඉන්න මාළු බොරුවට කැත කරගන්න ඕනේ නෑ යාළුවනේ. බලන්න මේ රතු පාට ෆයිටර්ස් කොච්චර ලස්සනද කියලා. රතු පාට එක්කන වසත් එක්ක. අම්මේ රතු පාට එක්කන ගත්ත රුපියල් 250ට. මෙයා තැඹිලි පාට එක්කන ගත්ත 300ට. මෙයාව ගත්තේ වෙන්නප්පේ සාන් සෙන්ටර් එකකින්. මෙයාව ගත්තේ සාන් සෙන්ටර් එකකින්. තැඹිලි පාට එක්කන ඔයාලා මේ දෙන්නෙන් වැඩිම කාටද ආස? අනිත් එක වැඩිම වරල් තියෙන කාටද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. මේ බලන්න.